ආයුබෝවන් මිත්‍රවරුනි. අද සතියන්තයේ අපි රට දිහා බලපුවාම රට බොහොම කලබගෑනියක තියෙනවා කියලා පේනවා. ඉතින් මිත්‍රවරුනි අපි අද කතා කරන්නට යන්නේ ඒ ගැන. පළමුවෙන්ම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඔයගලන්ට හැමෝටම ස්තුතියි මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවට. මගේ වීඩියෝ ගැන අදහස් දක්වනවට, ඒ වගේම කට්ටිය එක බෙදා ගන්නවට ස්තුතිය පුද කරමින්ම අපි කතාව පටන් ගමු. මිත්‍රවරුනි මේ වෙනකොට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඇති වෙලා තියෙන කතා බහත් එක්ක මට හිතෙනවා ආණ්ඩුව ඉවරයි කියලා. ඒ කියන්නේ 3න් 2ක බලයක් තිබිලා විධායක ජනාධිපතිවරයාත් ඒ ආණ්ඩුව පැත්තෙන්ම පත් වෙලා ඇවිල්ලා ආණ්ඩුව මේ වෙනකොට ඉවරයි කියන හැඟීම මට ඇති වෙන්නේ මේ තියෙන කතා බහ තුළ මේ ඔවුන්ගේ ප්‍රධාන සාධකයේ වෙච්ච අග්‍රාමාත්‍යවරිය හෙවත් අධ්‍යාපන අමාත්‍යවරිය හෙවත් හරිනි අමරසූරිය සම්බන්ධයෙන් උද්ගත වෙලා තියෙන කාරණේ. මිත්‍රවරුනි දැන් මෙතන තියෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනවශ්‍ය කාරණේ නෙමෙයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට අවශ්‍යයි 2019 ආසියානු සංවර්ධන බැංකුවේ ඩොලර් මිලියන 400ක ආධාරයක් මත ඒකෙන් දැනට 200ක් අරන් තියෙනවා. ඔය හිටපු සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා අධ්‍යාපන අමාත්‍යවරයා ඉන්න කාලේ ඉඳන් මේ ප්‍රතිසංස්කරණ ගැන ඒ ආකාරයෙන් කටයුතු කරා. මට දවසක් මේ සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා මම ලංකාවට යන්න ගුවන් යානයේ ඉන්නකොට මට හම්බ වුණා එතුමා. එතකොට එතුමා බොහොම දුක් වෙච්ච කාරණයක් තමයි මේ ආණ්ඩු මාරු වුණාට පස්සේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිද්ධ වෙන්නේ නැති වෙයි වගේ කියන එකක්. ඒ ගැන ඔහු දුක් වුණා පෞද්ගලිකව මාත් එක්ක. ඔහුට මතක ඇති කාත් එක්කද කතා කළේ කියලා. ඉතින් එක අතකින් ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොයි ආණ්ඩුවකින් හරි විය යුතු නම් ඒවා විය යුතුයි කියන එකේ අපි ඉන්නවා. හැබැයි දැන් මේ අපි මුලින්ම වීඩියෝ වල කිව්වා හරිනි අමරසූරිය මැතිනිය ඒක කවුද කරේ කොයි විදිහේ ප්‍රතිසංස්කරණද වෙන්නේ කියලා මේ එතුමියගේ වගේ කතා කරනවා. හැබැයි ඊට පස්සේ වරදිනකොට කියනවා එතුමියගේ නෙමෙයි මේ ගිය ආණ්ඩුව කරපු ඒවා කියලා. ඒ කොහොම වුණත් අපි හොඳටම දන්න දේ තමයි මේ ජෙන්ඩර් අයිඩියොලොජි එක ගැන ප්‍රශ්නය මේ උලුප්පලා ගැනීම සහ ඒක අධිමාත්‍රාවෙන් ශිෂ්‍යයන්ට ලබා දීලා මේ සමාජගත කිරීම ඒක නම් හරිනි අමරසූරිය මැතිනියගේ විෂයක්. ඒක ගැළපෙන මාත්‍රාවෙන් මේ සමාජයට රොත්තු දෙන ආකාරයට ඒක කළාට කමක් නැහැ. ඒ මිනිස්සු සමාජයේ ජීවත් වෙන නිසා. ඉතින් හැබැයි මේ කතිකාවතත් එක්ක මේක අනවශ්‍ය ආකාරයේ විශාල විවාදයකට ලක් වෙලා මේ සමාජය තුළ මං හිතන්නේ LGBTQ+ ප්‍රජාව ඉතා අගතියකට අපහාසයකට ලක් වෙනවා මේ මොහොතේ. ඉතින් හැමෝම කියනවා හරිනි අමරසූරිය කාන්තාවක් නිසා අපහාස කරන්න එපා කියලා. මම ඊයේත් සටහනක් තිබුණා හරිනි අමරසූරිය මැතිනිය ඔබ කුවේනිය නොවේ කියලා. ඉතින් එතුමිය මේ රටේ කුවේනිය නෙමෙයි. එතුමිය මේ රටට තවම දීපු දෙයක් නැහැ. වසරක් තිස්සේ කුවේනියට උරුමයක් තිබුණා රාජ්‍යයේ. ඊට පස්සේ කුවේනිය රාජ්‍ය විජයට දීලා ආදරය සෙනෙහස නිසා වෙච්ච දේෙන් කුවේනියට උන් හිටි තැන් අහිමි වුණා. ඇයගේ ශාපය තවමත් අපේ රටේ පවතිනවායි කියන විශ්වාසය අපි ආදි කාලේ ඉඳන් තියෙනවා. ඉතින් අපිට කුවේනිය ගැන ඒ කතා පුවත අහනකොට ලොකු වේදනාවක් ඇති වෙනවා. එයාට එහෙම කළේ කියලා. ඉතින් දැන් මේ හරිනි අමරසූරිය කියන්නේ කුවේනිය නෙමෙයි. ඇත්තටම එතුමිය ආවේ කොහෙන්ද කින්ද මන්ද කියලාවත් තාම හරියටම අපි හැමෝම දන්නේ නැහැ. ඒ වුණත් හොඳ වැඩක් කරන්න යනවා නම් අපි එතුමියට සහාය දෙනවා. ඒක ගැටලුවක් නෑ. හැබැයි මේ වසර තුල එතුමියගෙන් එහෙම හොඳ වැඩක් වුණා කියලා අපි දන්නේ නැහැ. මේ ප්‍රතිසංස්කරණ තුලත් අපි අලුතෙන් දැනගත්ත දේ තමයි මේ 6 ශ්‍රේණියේ ළමයින්ගේ පුරවැසි අධ්‍යයනය කියන පොතේ දේ දුන්නේ පාටින් ඒ පොත් කවරය සටහන් කරලා තියෙනවා. මේ LGBTQ+ ප්‍රජාව නියෝජනය කරන ඒ පාටින් ඒක සාමාන්‍යයෙන් ඒ වයසේ ළමයින්ට දිය යුතු අධ්‍යාපනයක් උනත් ඒකේ තියෙන මාත්‍රාවක්
මේ පොතම දේ දුන්නේ පාටින් කවරය සකස් කරලා තිබීමෙන්ම හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍යවරිය මේ ජෙන්ඩර් අයිඩියොලොජි එක කොයි තරම් ආකාරයෙන් තද විදිහට අපේ දරුවන්ට ලබා දෙන්න හදනවද කියන එක අපිට පැහැදිලි වෙලා තියෙනවා. අපි ඒක හෙලා දකිනවා. එතුමියට මේ බහුවිධ සමාජයක එක ලිංගික දිශානතියක් එහෙමත් නැත්නම් ඒ බහුතරය නොවන සුළුතර ප්‍රමාණයට පමණක් ප්‍රමුඛතාවය දිය යුතුයි කියන ඒ ක්‍රමය සාමාන්‍යයෙන් ලෝකෙ කොතනකවත් වෙන්නේ. අපිට මේක හොඳම උදාහරණය මිත්‍රවරුනි ගොඩක් දෙනෙක් කතා කරනවා මේ අපේ රට අවුරුදු 450ක් විදේශිකයන්ට යටත් වෙලා තිබිලා නිදහස ලැබුවට පස්සේ සිංහල රාජ්‍ය භාෂාව බවට පත්වීම සම්බන්ධයෙන්. ඉතින් ජනගහනයේ 70%ක් සිංහල නම් ඒ රටේ රාජ්‍ය භාෂාව සිංහල නොවීම තමයි කවදා හරි ප්‍රශ්නයක් වෙන්න ඕන මිත්‍රවරුනි. ලෝකේ ජර්මන් භාෂාව කතා කරන රටේ ජර්මන් භාෂාව රාජ්‍ය භාෂාව. ඉතාලියේ එහෙමයි. ඉන්දියාවේ ගොඩක් භාෂාවල් තියෙන හින්දා ඒගොල්ලෝ බහුතරයක් කතා කරන භාෂාව පොදු එකකට හැටියට එකඟ වෙලා තියෙනවා. ඒත් උන්ගේ හෝමාරු භාෂාව ඉංග්‍රීසි හැටියට. ඉතින් මේ වගේ මේ සමහර මතවාද තියෙනවා අපේ රටේ මේ ලෝක සම්මතයට එහා ගිය හරි අමුතු විදිහට හිතන අය. ඒ වගේ එකක් ගැන තමයි මම මීට දවස් කීපයකට කලින් කතා කරේ මේ മന്ത്രിවරුන්ට විශ්‍රාම වැටුපක් කියන එක. മന്ത്രിවරුන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් කරපු වීඩියෝ එක ඒ තරම් ඔබ මං හිතන්නේ උනන්දුවෙන් බලලා තිබුණේ නැහැ. ඒකට හේතුව මං හිතන්නේ මම දකින දේ විශ්‍රාම වැටුපක් කියන එක හැම කෙනාටම විශ්‍රාම වැටුපක් කියන එක සාමාන්‍යයෙන් දියුණු රටවල සම්මතයක් රැකියාවක් කළත් නොකළත් අම්මෙකුට පවා දරුවෝ හදාගෙන ගෙදර හිටියත් එයාට පෙන්ෂන් එකට යමක් එකතු වෙනවා. ඉතින් අපේ රටට මේ හැමෝටම දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදන්න බැරුව තියෙද්දි ඇත්තටම മന്ത്രിවරු සම්බන්ධයෙන් අපි එහෙම හිතන එක අසාධාරණයි. ඒ වුණත් ඔබට හිතනවා ඇති. මේක නොවිය යුත්තක්. ඒ කියන්නේ උන්ට විශ්‍රාම වැටුපක් හිමි නොවිය යුතුයි කියලා. ඒක කාලයත් එක්ක මං හිතන්නේ ඔබ විසින් කවදා හරි තේරුම් ගනී කියලා මම විශ්වාස කරනවා. මම දැන් මේ හරිනි අමරසූරියගේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය තුළ මම දකිනවා මේ ආණ්ඩුව ඉවරයි මිත්‍රවරුනි. ආණ්ඩුව ඉවරයි කියන්නේ හරිනි JVP එකට තිබුණු 3% බලය ඉක්මවා ඉතා විශාල බලයක් දක්වා එන්න හරිනි වටා හරිනිගේ අධ්‍යාපන සුසුකම් වටා හෝ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරකම් මත සම්පත්දායකයෝ හැටියට ව්‍යාපෘතිදායකයෝ හැටියට එකතු වෙච්ච විද්වත් පිරිසක් එකතු වුණා. ඒ පිරිස තමයි මාලිමාව කියන කොටස. දැන් අපි මුලින්ම කිව්වා වගේ හරිනිගේ අග්‍රාමාත්‍ය ධූරය බිමල්ට හෝ විජිතට ගන්න උත්සාහ කරන කැම්පේන් එක ඒක තවමත් යනවා. ඒක දැන් JVP එකේ අය කරන්නේ හරිනිව බේර ගන්න පාරට බහැලා විපක්ෂය ඒගොල්ලන්ගේ හිටපු හිතවත්තු දාලා කරන එක. ඉතින් මේ මම කියන්නේ හරිනි අග්‍රාමාත්‍ය ධූරයෙන් දැන් මේ වෙලාව ඇති වෙලා තියෙන ගැටුමත් එක්කම ආණ්ඩුව වෙන අර කවුරුවත් මේක පෙරලලා ගන්න බැරි නිසා ආණ්ඩුවක් තියෙනවා මිසක් ආණ්ඩුවේ හැකියාව හරය ජනතාවට තිබුණු විශ්වසනීයත්වය මේ සියල්ලම අවසන් වෙලා තියෙන මිත්‍රවරුනි. බැරි වෙලාවත් හරිනි අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කළොත් එහෙම ඉවත් වෙන්න වුණොත් අපි අධ්‍යාපන අමාත්‍ය ධූරය ගැන කතා කරන්නේ එතුමියන් ඉවත් විය යුතු දැන් විශ්වාසය බිඳ වැටලා තියෙන්නේ. මේ කරන ලොකු කැම්පේන් එක තුළ එතුමිය ලබා ගන්න ඕනේ අවධානය ඔක්කොම ලබාගෙන තියෙන ඒ ගේම් එක ඉවරයි. ඉතින් අග්‍රාමාත්‍ය ධූරයෙන් අයින් වුණොත් එහෙම මාලිමාවේ JVP එක වටා එකතු වෙච්ච ඒ JVP එක විශ්වාස කරලා එකතු වෙච්ච මේ මාලිමාවේ පිරිසට ලොකු අසරණ වීමක් වෙනවා. ඒ නිසා මම දකිනවා ආණ්ඩුව ඊටාම දැඩි අභ්‍යන්තර අර්බුදයක ඉන්නේ. ආණ්ඩුව මේ වෙනකොට අවසන් වෙලා තියෙන්නේ. මම මෙහෙම කියන්නේ මිත්‍රවරුන් හිතලා බලන්න ආණ්ඩුව පටන් ගත්ත හැම ව්‍යාපෘතියක්ම විවාදාත්මකයි ජනතා විරෝධය නිසා හකුල ගන්න වුණා. ඒ වගේම ඔවුන්ට සමහර ව්‍යාපෘති කරන්න හිතන්නවත් බැරි වුණා. ස්වභාව ධර්මයේ පවා එරෙහි වුණා. මේකෙදි පළවෙනියෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන තුළ ආණ්ඩුව තමන්ගේ බයිනෙත්තුව හැරෙව්වේ තමන්ට උදව් කරපු පුංචි මිනිස්සුන්ට ත්‍රිවිල් පදවපු අයට ඒ වගේ
එතනින් ඇතිවෙච්ච විරෝධතාවයෙන් ඒක හකුල ගත්තා. ඊට පස්සේ මිත්‍රවරුනි දිත්වා සුලිකුණාටුවට කලින් ශ්‍රී ලංකා දිනයක් සංවිධානය කරමින් ආවා. රුපියල් කෝටි 300ක වැය ශීර්ෂයක් සහ වෙනත් ආධාරෝපකාර ඇතුව ඒ කරගන්නටවත් බැරි වුණා. දිත්වා සුලිකුණාටුව ඇවිල්ලා මුළු ලංකාවෙන් 70%කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙලා ගිහිල්ලා අදටත් අපිට ඔලුව උස ගන්න බැරුව තවත් අවුරුදු 10කටවත් අපිට මේ පාඩුවෙන් නැගිට ගන්න බැරි වෙන තත්ත්වයට පත් වුණා. ඊළඟට මිත්‍රවරුනි මේ ආසන්නම දේ තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. අනුන් කරපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පවා හරියට කරගන්නට ආණ්ඩුවට දැන් නොහැකි වෙලා තියෙනවා. ඉතින් මේ කරුණු 3 පමණක් සලකලා බැලුවොත් ආණ්ඩුව අවුරුද්දයි මාස 2ක් වෙනවා පත් වෙලා. මිත්‍රවරුනි මේ කාලය තුල කිසිම ව්‍යාපෘතියක් සාර්ථකව ආණ්ඩුවට කරගන්නට බැරි වුණා. ඊළඟට දිත්වා සුලිකුණාටුවට අදාළ වන්දි ගෙවීම් මේ දේවල් ඊටාම පක්ෂග්‍රාහී සිද්ධ වෙනවා ගොඩක් තැන්වල. අනිත් තැන්වල ඇත්තටම මිනිසුන්ට ඒ ආධාර සහනවලට ළඟා වෙන්න බැරි වෙලා තියෙනවා. ඒක කාලයත් එක්ක හරි ගියා වුණත් දැනට අපි දන්න කාරණේ තමයි 52%ක් ජනතාව ආහාර හිඟයකට මුහුණ දීලා ඉන්නවා. ඔවුන් වේල් 3ම පරිභෝජනය කරනවා වෙනුවට වේල් 2කින් ආරක්ෂා වෙන්න බලනවා. මේක නාගරික අයට දැඩිව බලපාලා තියෙනවා කියලා අපිට සමීප මිත්‍රයෝ අපිට කියනවා. මේ වගේ මේ ආණ්ඩුව කරගෙන ආපු වැඩපිළිවෙළවල් එකක්වත් ඉස්සරහට යන්නේ නැතුව ආණ්ඩුවේ ප්‍රධානම කොටස්කාර පාර්ශවය වන මාලිමාවේ නායිකාවට මේ වෙලාවේ සමාජයෙන් එළවෙලා තියෙන විරෝධය ඔබට වටහා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ විරෝධය වෙනුවෙන් අර්ථ දක්වන්න හදන මේ කාන්තාවකට එරෙහිව කරන හිංසනයක් කියලා නෑ මිත්‍රවරුනි. ඒ අර්ථ දැක්වීම වැරදි. මේක කාන්තාවකට එරෙහිව කරන හිංසනයක් නෙමෙයි. මේ රටේ අධ්‍යාපන අමාත්‍යවරිය විසින් විනිවිද නොවන ආකාරයෙන් ජනතාවට යමක් කිසියම් වූ ජෙන්ඩර් අයිඩියොලොජි කියලා අපි කියනවා. ලිංගික කරුණු සම්බන්ධ වන මතවාදයක් ගොඩනගන්න ගිහිල්ලා ඇතිවෙච්ච අර්බුදයක් මෙතන තියෙනවා. ඒ නිසා අපි දැක්ක විද්වත්තු 58 දෙනෙක් එතුමියට හිංසා පීඩා කරන්න එපා කියලා අත්සන් කරලා තිබුණා. ඒ 58 දෙනාගේ නම් ලයිස්තු අරන් බලන්න. ඔවුන් කොයි ජන කොටස් වලටද, ඔවුන් කොයි ගුරුකුලයන්ටද, අධ්‍යයන කුලයන්ටද අයිති වෙන්නේ කියලා ඇත්තටම කොයි දේශපාලන නැමියාවන් වලටද එක කඳවුරක් අපිට ඉතාම කෙටියෙන් කියනවා නම් මේ මහා සම්මතයෙන් පිට ගියපු කඳවුරක් තමයි එතන තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට මේ මතය දරන්න අයිතිය තියෙනවා. හැබැයි අපේ රට මේ හැම අර්බුදයක් එක්කම නැවතත් දවසින් දවස අර්බුදයට යනවා. කවුරු හරි කියනවා නම් අනුර රට හැදයි කියලා මං හිතන්නේ ওই කාරණා තුනම ඇති අනුරට ඒ කාරණා තුනම හරියට කරගන්න බැරි වුණා මේ වෙනකන්. ඉතින් රට හැදීම කෙසේ වෙතත් ඔවුන්ට දැන් ආණ්ඩුව රැක ගැනීම, ජනතා ප්‍රසාදය රැක ගැනීම පළවෙනි දේ. ඊළඟට ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම ඊළඟ කාරණය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මිත්‍රවරුනි අපේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති නොවි ඊළඟට මැතිවරණයක් එනකම් මේ ආණ්ඩුව තියේ කියලා. ඒ නිසා තමයි අපි ඉන්න ස්ථාවරය හරණි අමරසූරිය අග්‍රාමාත්‍ය ධුරයේ ඉන්න ඕන කියලා. ඒකට හේතුව මේ ආණ්ඩු කඩාගෙන වැටිලා නැවත මැතිවරණ වලට ගිහිල්ලා නොසන්සුන් වෙලා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මරාගෙන මේ හැම දෙයකින්ම පස්සට යන්නේ අපේ රට. ජනතාව දැන් 2019 ඉඳලම මිත්‍රවරුනි හැකියාවන් නැති පුද්ගලයන් බලයට ගේන්න පුරුද්දක් කරගෙන ඒකේ වන්දිය ඡන්දෙ දීපු නැති අයත් විඳිනවා. කාට හරි තමන් කැමති නායකයාට දොස් කියනකොට රිදෙනවා නම්, ඔවුන්ව විවේචනය වෙනකොට රිදෙනවා නම් ඒකට අපි කියන්නේ වහල්කම කියලා. අපි කවුරුත් වහල්ලු හැටියට මිය යන්න සූදානම් නැහැ. අපි අපේක්ෂා කරන්නේ අපේ රට ඉතාම හොඳ රටක් වෙනවා දකින්න.
ඉතින් මේ ආණ්ඩුව ගැන තියාගෙන ඉන්න බලාපොරොත්තු මේ වෙනකොට අවසන් කරන්නට වෙලා තියෙනවා. ඔයගොල්ලෝ ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඡන්දෙ දෙන්නේ නැති. අපි මුලින් කතා කරලා තියෙනවා. මේගොල්ලෝ කියන දේ කියපු දේ පොරොන්දු වෙච්ච දේ ඒකේ අනිත් පැත්ත තමයි සිද්ධ වුනේ. එහෙම තත්වයක් තුල ඉදිරියට සුබවාදී බලාපොරොත්තු තියෙයි කියලා හිතන්න අමාරුයි. මේ ආණ්ඩුව අතර තියෙන ගැටුම් ආණ්ඩුවට බාහිරින් එල්ල වෙන ජනතා විරෝධය තුල ආණ්ඩුව කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොත වෙන විට ඒක ඊටාම අසාර්ථක ක්‍රියාත්මක වීමක් තියෙන්නේ. ඒ නිසා මිත්‍රවරුනි මේ ආණ්ඩුව දැනටත් අක්‍රීය කිසිම ඉදිරි පියවරක් තබන්නට නොහැකි ආණ්ඩුවක් හැටියට තමයි අපිට පේන්නේ. දේශපාලනිකව බැටුප් ගන්නවා, ආණ්ඩු දේහයක් තියෙනවා, පාර්ලිමේන්තුව දිනපතා රැස් වෙනවා. මේ දේවල් ඔබට පේන්න පුළුවන් මේ ඔක්කොම වෙනවා. ඒත් අවංකව හිතට තට්ටු කරලා බලන්න. ඔබ කොහොමද ආර්ථිකයේ හැප්පෙන්නේ? ඔබේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන ඔබට අවිනිශ්චිත හැඟීමක් නැද්ද? ඔබේ රැකියා අවස්ථාවන් සම්බන්ධයෙන් ඔබට රජයේ සේවකයන්ට තියෙන මේ පීඩනයන් එක්ක ඔබට බයක් නැද්ද? මේ වගේ කාරණා හිතලා බලන්න. ඔබ යහපත් රටක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ගිහිල්ලා අන්තිමට ඇත්තටම තිබුණටත් වැඩිය නරක තැනකට යමින් තියෙනවා. මේ වගේ නිතර හැම මතවාදයටම මොනවා හරි කොස්සක් තියෙන, මොනවා හරි ගැටුමක් තියෙන හැම දෙයක්ම රිවර්ස් කරගන්න වෙන ආණ්ඩුවකට ඇත්තටම හොඳ ක්‍රියාමාර්ගයන් අරගෙන මේ රට නිවැරදි කරන්නට බෑ. ඒ නිසා ඇත්තටම ඕගොල්ලන් වගේම අපි කියනවා අනුරලට හරණිලට හිමීට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ජනරජ ලාංඡනය වෙනස් කරලා ඒ තුල තියෙන සිංහයව එළුවෙක් කරලා මුට්ටිය දාලා බලන්න එපා. මේ විජාතික ඒ වගේම කොටි ඩයස්පෝරාවේ නියෝජිතයන්ගේ අදහස් අපේ සිංහව පච කරන්න ඒගොල්ලන්ට ඉතාම අවශ්‍යතාවයක් තියෙනවා. අපි විදේශවල ඉන්න හින්දා දන්නවා ඒගොල්ලන් කොච්චර සිංහයාට සහ අපේ චීවරයට වෛර කරනවද කියලා. ඉතින් මේ දේවල් ඔගොල්ලන්ගේ ආණ්ඩුවේ හැමතිස්සෙම වැරදි අත්පසු වීම හැටියට සලකගෙන යන ගමනේ දැන් මේ මාස 14ක් වෙනකොට මං හිතන්නේ ජනතාව තේරුම් අරන් ඉන්නේ ඔයගොල්ලෝ කවුද කියන එක, ඔයගොල්ලන්ට පුළුවන් මොනවද කියන එක. ඒත් අපි ජනතාවගෙන් අපේක්ෂා කරන්නේ ආණ්ඩුව ඉවරයි තමයි. හැබැයි අපිට ආපහු දේශපාලනිකව අස්ථාවර වෙන්න බෑ. ආණ්ඩුවෙන් මීට වැඩි යමක් බලාපොරොත්තු වෙන්න බෑ ඕගොල්ලන්ට. පෙළපොත් ටික මුද්‍රණය කරගන්න බෑ. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිල ලාංඡනයේ එළුවෙක් ස්ථාපිත කරනවා සිංහයා වෙනුවට. මේ ඔක්කොම වැරදි වෙනවද මිත්‍රවරුනි? නැහැ. මේ වැඩේ යටින් යනවා. ඒ යන වැඩේ තමයි රාජ්‍ය බිඳවැටීම, අපේ සංස්කෘතිය බිඳවැටීම, අපේ හරයන් බිඳවැටීම, අපේ බහුතරයකගේ මහා සම්මතයේ හරයන් වලට කෝචොක් කිරීම, සිංහයලුවෙක් කිරීම තුලින් මේ වගේ දේවල් තුලින් ආණ්ඩුව වැඩේ යටින් යනවා කියලා කියන එක ඇත්ත. ඒ වුණත් ආණ්ඩුවේ බලය දැන් අවසන් වෙලා තියෙන මිත්‍රවරුනි. දේශපාලනිකව ආණ්ඩුවේ බලය අවසන් වෙලා තියෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා අපේ රටට හොඳක් වෙන්න කියලා. අපි ප්‍රාර්ථනා කරන්නේ නෑ මේක කඩා බිඳ වැටිලා නොසන්සුන් වෙලා අස්ථාවර වෙලා මිනිස්සු ආයෙ තෙල් ගෑස් පෝලිම් වල ඉඳලා ඒ තත්ත්වයටපත් වෙනවට අපි කැමති නෑ. ඉතින් අදට ගිහින් එන්නම් හිතන්න යමක් ආණ්ඩුව අවසන් වෙලා තියෙනවා නම් ඊළඟ වතාවේදී බුද්ධිමත් තීරණයක් ගන්න දැම්මම කල්පනා කරගන්න. සුබ දවසක්.